තරුණ කාලේදී ප්‍රශ්න වැඩි. තරුණ කාලේදී ස්වභාවය තමයි කරන පළවෙනි දේ ගොඩාක් වෙලාවට අසාර්ථක වෙනවා. පළවෙනි දේ නෙවෙයි පළවෙනි සියල්ලම ගොඩක් වෙලාවට අසාර්ථක වෙනවා. පළවෙනි සියලු ජයග්‍රහණ පරාජයන් බවට ගොඩාක් දුරට තරුණ කාලේදීපත් වෙනවා. පළවෙනි සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් බවටපත් වෙනවා. පළවෙනි හිමිවීම අහිමි වෙනවා. ඒක තමයි තරුණ කාලේ ස්වභාවය. ඒක තමයි තාරුණ්‍ය ජීවිතයේ ස්වභාවය. ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? හේතුව තමයි ළමා කාලයේ ඉඳන් වගකීම් සහගත ජීවිතයකට හුරු වෙන්න නම් තරුණ කාලේදී ප්‍රශ්න එන්නම වෙනවද නැද්ද? ප්‍රශ්න එන්න වෙනවා. ප්‍රශ්නත් එක්ක අපිට කරන්න තියෙනවා විකල්ප දෙකක්. එකක් ප්‍රශ්න වලින් පැනලා යනවා. අනිත් එක ප්‍රශ්නත් එක්ක ජීවත් වෙනවා. ජීවිතය වෙනුවෙන් අපි මොකද කරන්න ඕනේ? ප්‍රශ්න වලින් පැනලා යන එකද ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන එකද? මොකද කරන්න ඕනේ? ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න වෙනවා. තේරෙනවද කියන එක? කුලී වැඩ කරන කෙනෙක්ට අවුවට යන්නම වෙනවද නැද්ද? අවුවට යන්නම වෙනවා. එයා හිතුවොතින් මට අවුවට යන්න බෑ, මට කලන්තේ දානවා, මට මේ අවුව දරා ගන්න බෑ. එහෙම කියලා හිතුවොතින්, එහෙම හිතලා මෙයා අවුවට යන එක නැවැත්තුවොතින් අනිවාර්යෙන් මෙයාට බඩගින්නේ මැරෙන්න වෙනවද නැද්ද? බඩගින්නේ මැරෙන්න වෙනවා නේ. ඒ නිසා මෙයාට අවුවට යන්නම වෙනවා. පළවෙනි දවසේ මෙයා අවුවට යනවා. පළවෙනි දවසේ තරම් දෙවෙනි දවසේ අවුව අමාරුයිද? දෙවෙනි දවසේ අමාරු නෑ. දෙවෙනි දවසේ තරම් තුන්වෙනි දවසේ අමාරුයිද? තුන්වෙනි දවස අමාරු නෑ. තුන්වෙනි දවස තරම් හතරවෙනි දවස අමාරු නෑ. තේරෙනවද කියන එක? හරිද? කාලයක් ගියාම මාසයක් විතර ගියාම මෙතන ඉන්න මේ වැඩිහිටි තාත්තලා නේ. අවුවේ මහන්සි වෙන තාත්තලා ඕනේ තරම් ඉන්නවා. දැන් මේ තාත්තලා අවුවට හුරු වෙලා දැන් සාමාන්‍ය කෙනෙක්ට අවුව අමාරු නාට ඒකට හුරු වෙච්ච කෙනාට ඒක සාමාන්‍ය දෙයක් වෙලා. තේරෙනවද කියන එක? ජීවිතේ සමහර දවස්වල ඔබට ප්‍රශ්න එනවා හිතා ගන්න බෑ ඇයි මට මේ විදිහේ ප්‍රශ්නයක් ආවේ. සාමාන්‍ය මිනිස්සෙක්ට එන්නේ නැති විදිහේ හරි අමාරු නේ අසරණ වෙන ප්‍රශ්න එනවා. හැමදේම නැති වෙනවා. හැමදේම අසාර්ථක වෙනවා. ෆේල් වෙනවා. මතක තියාගන්න මේ වෙලාවට සාමාන්‍ය කෙනෙක්ට එන්නේ නැති විදිහේ අමාරු ප්‍රශ්න ඔබට ආවේ ඔබ සාමාන්‍ය කෙනෙක් නිසා නොවන නිසා. තේරෙනවද කියන්නේ? ඔබ සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ නැති නිසා. ප්‍රශ්න ආවේ නැතොත් අපේ ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ වෙනවා නේ. හරිද? මේකේ ප්‍රශ්න නැත්තම් කිසි ගතියක් නැහැ. මං හිතන්නේ ප්‍රශ්න නැති වුණොත් හාංකාවේ මැරලා යනවා ප්‍රශ්න නැති වුණොත් අපිට. හරිද? දැන් ඔය දවස් දෙක ප්‍රශ්නයක් එහෙම නැති වුණොත් මොකෝ වෙන්නේ? ඒට අනිත් හොඳ මරාලයක් පාත් වෙනවා නේ. හරි කිසි ප්‍රශ්නයක් ළඟදී උනේත් නැහැ. තේරෙනවද? ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න බෑ මේකේ. ප්‍රශ්න එන්න ඔබ ශක්තිමත් වෙනවා. පැහැදිලිද කියන එක? එහෙනම් අමාරු ප්‍රශ්න වලට මුහුණ දෙන්න. අමාරුම ප්‍රශ්න වලට ඔබ මුහුණ දෙනවා කියන්නේ ඔබ සාමාන්‍ය කෙනෙක්ට වඩා ජීවිතය වෙනුවෙන් සූදානම් කරනවා. එහෙම ජීවිතය වෙනුවෙන් සූදානම් වෙන ඔබට ඔබ දැකලා ඇති සමහරු ඉන්නවා අමාරුම දවස් ගත කරලා ආපු මිනිස්සු ඉන්නවා. තේරෙනවද? ගොඩාක් ඔය සාර්ථක වෙච්ච හැමදෙනාම ජීවිතේ ගොඩාක් අසාර්ථක වෙච්ච මිනිස්සු. දේවල් අහිමි වෙච්ච මිනිස්සු. ඒ වගේ අයට සාර්ථකත්වයට ආපු දවසට සාමාන්‍ය කෙනෙක්ට එන ප්‍රශ්න ආවන් පස්සේ එයාලට මොකද හිතෙන්නේ? ඕවත් ප්‍රශ්නද? ඕවා ප්‍රශ්නද? දැන් සාමාන්‍යයෙන් එහෙමනේ ඔය කාන්තාවන්ට වඩා පිරිමි අය ප්‍රශ්න වල මුහුණ දෙන වැඩිනේ. දැන් අම්මලා ගෙදර ඉද්දී ගෙදර වට පිටාවනේ බැලන්ස් කරන්න ඕනේ. තාත්තලා එහෙම නෙවෙයි. සමාජයට ඇවිල්ලා මුළු සමාජයක් ඒක බැලන්ස් කරන්න ඕනේ. එතකොට උණක් හැදුනම අම්මට ඒක හරි අමාරු නාට තාත්තලා ඒක දරා ගන්නවද නැද්ද? තාත්තලට ඒක දරා ගන්න වෙනවා. මොකද උණ හෙම්බිරිස්සාවට වඩා අමාරුකම් තාත්තලට මේ සමාජේ තියෙනවා. උණ හෙම්බිරිස්සාව කියලා තාත්තලට හරියක් පස්සට තියන්න බෑ. තාත්තලට ඒවට මුහුණ දෙන්න වෙනවා. තාත්තලා ඒක ගණන් ගන්නේ නැත්තේ අමාරුවක් නැති නිසා නෙවෙයි. අපහසුයක් නැති නිසා නෙවෙයි. තාත්තලට තියෙනවා ඊට වඩා අමාරු ප්‍රශ්න වල මුහුණ දෙන්න. එතකොට උණක් හැදුනන් පස්සේ තාත්තලා කියන්නේ මේක ඒ හැටි ලෙඩක්ද? තේරෙනවද කියන එක? ප්‍රශ්න වලට පුරු වෙන්න. ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න.